කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම ඉතින් ගෙදර තිබුණු වැඩ ටික ඉවර කරලා පොඩි වැඩක් කරන්න තමයි මේ හදන්නේ. අද මගේ කුස්සියට චූටි වෙනසක් කරලා බලන්න ඕනි කියලා හිතුවා. හැමදාම එකම විදිහට තියනවට වඩා චූටි හරි වෙනසක් කරගත්තාම ඒක අපේ හිතටත් හොඳයි. අද ඉතින් කවුන්ටර් টොප් එකට පොඩි කාපට් එකක් ගහගන්න තමයි මේ අපි දෙන්න හදන්නේ. හස්බන්ඩ් වැඩට යන්න කලින් එයත් එක්කම එකතු වෙලා අපි දෙන්න මේ කාපට් එක ලස්සනට ගහගත්තා. ඉතින් මේ විදිහට කාපට් එක දාගත්තාම එක පැත්තකට මදි වුණා. ඒ ටික කොහොමත් වැහෙන නිසා කමක් නැහැ කියලා හිතාගෙන මම ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. අද ඉතින් මුළු කුස්සියම හොඳට අස් කරගන්න තමයි හදන්නේ. මකුළු දැල් ගොඩක් තිබ්බේ නැති වුණත් තිබ්බ මකුළු දැල් ටික කඩලම වැඩේ පටන් ගත්තා. ඉතින් අපිට තියෙන පුංචි තැන උනත් ලස්සනට පිළිවෙලට පිරිසුදුව තියාගන්න එක තමයි වටින්නේ. ඔයාගේ කුස්සිය කපරාදු කරලා නැහැ, කවුන්ටර් টොප් එකේ ටයිල් අල්ලලා නැහැ, එතකොට තව පැන්ට්‍රි කබඩ් නැහැ, සිවිලින් ගහලා නැහැ, ඒ වගේම තව බිමට ටයිල් අල්ලලා නැහැ කියලා මේ දේවල් නොකර ඉන්න එපා. අපිට නැති දේම ගැන හිත ඉන්නවට වඩා අපිට තියෙන දේ ලස්සනට තියාගන්න එක තමයි වටින්නේ. අපි කවුරුත් ආසයිනේ සුරංගනා ලෝකයක් වගේ හරිම ලස්සන කුස්සියකට. ඉතින් එහෙමයි කියලා අරයට මෙහෙම තියනවා, මෙයාට මෙහෙම තියනවා, ඇයි මට නැත්තේ කියලා පසුතැවි ඉන්නවට වඩා හස්බන්ඩ්ටත් වදයක් වෙනවට වඩා තමන්ට පුළුවන් විදිහට ලස්සනට තියාගන්න එක තමයි කරන්න ඕනි. ඉතින් අපි හිතින් මවාගෙන ඉන්නවනේ කවදා හරි දවසක අපි මේ වගේ ලස්සන කුස්සියක් හදාගන්නවා කියලා. ඉතින් ඒ ඩ්‍රීම් එකට යනකම් ඔයා ඉන්න තැන ලස්සනට තියාගන්න. ඔන්න ඔය අතරේ මම හැඳි එල්ලලා තිබ්බ තැන හොඳට අස් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම කවුන්ටර් টොප් එකේ මුල්ලට වෙන්න අවන් එක තියාගත්තා. මේ විදිහට ඉටි කවරෙන් වහලා රෙදි කෑල්ලක් උඩින් දාගන්නවා මම. අවන් එක උඩින් මම මේ ලස්සන පන් බෑග්ගේ තියාගන්නවා. ඒක මට මගේ මහත්තයාගේ අම්මා එයාගේ අතින්ම හදලා තමයි දුන්නේ. ඒකේ තමයි මම කිචන් ටවල් දාලා තියාගන්නේ. ඉතින් මම මේ ඔරලෝසුව කුස්සියෙම තියාගන්නවා. ඉතින් මේ වට්ටියේ මම පොඩි පොතකුයි පෑනකුයි තියාගන්නවා. කුස්සියේ මොනවා හරි අඩුපාඩු දෙයක් තිබ්බොත් අපිට මේකේ ලියලා තියාගන්න පුළුවන්. එතකොට මාසයේ අවසානයේ බඩු ගේනකොට හරිම ලේසි. ඉතින් අවන් එකෙන් එහා පැත්තේ තමයි මම කටින් බෝඩ් එක, උණු වතුර බෝතලේ, වංගෙඩිය එහෙම තියාගන්නේ. ඉතින් මට හිරමනේ හයි කරගන්න අමතක වුණානේ. ඉතින් ඒකත් මම හයි කරගත්තා. එතනම මම මේ විදිහට වීදුරුවකුත් තියාගන්නවා. ඉතින් එතන පාළුව යන්නත් එක්ක මේ විදිහට පැලයක් තියාගන්නවා. එතන ඒ වැඩේ ඉවර වෙලා මම දැන් මැටි කලේ තියාගන්න තමයි හදන්නේ. සින්ක් එක ළඟින්ම මම කලේ තියාගන්නවා. මම නම් හරිම ආසයි කුස්සියේ මැටි කලයක් තියාගන්න. ඊට පස්සේ මේ පොඩි රැක් එක හොඳට පිහදාලා ඒකත් මැටි කලේ ළඟින්ම තියාගන්නවා. මේ රැක් එකේ තමයි මම බීලූණු, රතු ලූණු, සුදු ලූණු, අල වගේ දේවල් තියාගන්නේ. ගෙදරට සුදු ලූණු ගෙනාවහම ගෙඩි 2-3ක් නිකම්ම තියලා ඉතුරු වෙවුවා මම එකින් එකට ගලව ගන්නවා. එහෙම ගලවලා තියාගත්තාම අපිට උයන වෙලාවටත් ලේසි වගේම නරක් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒකේ උඩම තට්ටුවට මම මේ විදිහට කාපට් කෑල්ලක් දාලා ඒක උඩින් පිහි ටික වෙනමත්, පොල් කටු හැඳි ටික වෙනමත්, අනිත් හැඳි ටික වෙනමත් තියාගන්නවා. ඉතින් මම ඔක්කොම අස් කරගත්තාම මේ විදිහට තමයි තියෙන්නේ.
කාපට් එකත් ගෙදර තිබුණු එකක් නිසා මට මේ දේට කිසිම වියදමක් ගියෙත් නෑ. ඉතින් මේ විදිහට අස් කරගත්තාම හිතට හරිම නැවුම් හැඟීමක් තමයි ඇති වෙන්නේ. අපි කරන දේ චූටි දෙයක් වුණත් ඒක හිතට ලොකු සතුටක්. මම නම් මේ වෙනසට හරිම කැමතියි. මගේ කුස්සියේ පැන්ට්‍රි කබඩ් ගහලා නෑනේ. ඒක නිසා මම මේ විදිහට කර්ටන් එකක් දාලා තියාගන්නවා. ඉතින් ඒක යට මේ විදිහට ලොකු රාස්පාන් ටිකක් මම තියාගෙන ඉන්නවා. ඒවා ඉතින් නිතරම පාවිච්චි වෙන්නේ නැති හින්දායි මේ විදිහට දාලා තියෙන්නේ. තව මේ ගෑස් සිලින්ඩරයයි මගේ කෝප්ප පිගන් තියෙන රැක් දෙකත් මම මේක ඇතුලේ තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට කර්ටන් එකක් දාලා තියාගත්තට අපි නිතරම මේ දේවල් අස් කරගන්න ඕනේ. එතකොට මීයෝ කැරපොත්තු බෝ වෙන්නේ නැහැ. ඉතින් ඔයාට තියෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට අපිට ජීවත් වෙන්න හරිම ලේසියි. අද මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.